කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac එකේ අපෙන්. ඔන්න දැන් ලෝකයේ පුරා සිටින සමහරක් තමිළ ජනතාවගේ පැතුම් සිහින ඉටු කරමින් විශේෂයෙන්ම ඉන්දියාවේ ශ්‍රී ලංකාවේ විශාල දේශපාලන අර්බුදයකට විශාල දේශපාලන වෙනස්ම කෝණයකට යනවා විජය තලපතිගේ ජයග්‍රහණයත් එක්ක දැන් ගොඩක් කට්ටිය බය වෙලා ඉන්නේ සහ ගොඩක් මිනිස්සු නිකන් ෆෝම් වෙලා ඉන්නවා. මම දැක්කා ඉන්දියාවේ ඉන්න මෝඩ දෙමළු ටික උන් කට්ටිය ෆෝම් වෙලා මේ විජයගේ පෝස්ටර් කිරි වතුර වලින් නාවන ඉතින් ඒ වගේ ඉතින් මෝඩේ කිරි වතුර ටික දීපන්කො ළමයෙකුට බොන්න නේද දුප්පත්. ඒ වගේ මෝඩයෝ ටිකක් ඉන්නේ. රයිට්. ඉතින් මේ මෝඩයෝ ටික මේ ඡන්ද ටික ගන්න මේ විජය දලපති කරපු වැඩක් තමයි ලංකා මිනිස්සුත් ෆෝම් කරන්න. දැන් මූ තනිකර LTT කාර්යය. ඉතින් ඔයාලා දන්නවනේ. මූ LTT කාර්යය. හොඳේ. ඉතින් LTT කාර්යය කියන තේරෙනවනේ. ඉතින් මූ ඉස්සර ප්‍රභාකරන් මැරිච් එකට පලිය ගන්නවා කියලා කිව්ව එකනේ මූ. ඉතින් කොහොම හරි මූ ශ්‍රී ලංකාවේ කචිතිව දූපත ගැන කතා බහ කරන්නේ කච්චිතිව දූපත ලංකාවේ අයින් කරලා අපිට ආපහු ඕනේ කියලා. ඉතින් ඒක උඹලට දෙන්න පුළුවන් නම් ඉතින් ඒක ඉතින් එහෙනම් ඉතින් ඔක්කොම ඇවිල්ලා රන් ඵලයන්කෝ. හරිද? ඉතින් ඒවා ඒ දවස්වල ඉඳලම ගිවිසුම් ගහලා වෙන් වෙච්ච සිරිමාවෝගේ කාලේ ඉඳලම අපි ලබා ගත්තු. අපිට ඒවා මේ ලෝක ගිවිසුම් වලින් හම්බෙච්ච දේවල්. අපේ ටික වෙනම තියෙනවා. තව අපේ දූපත් ටිකක් ඒගොල්ලෝ අයිති කරගෙන තියෙනවා. ඉතින් ඒවා ඉතින් අර කැඩි ඉන්දියාවේ කෑල්ලක් නේ අපේ ලංකාව කියන්නේ කැඩිලා ගිය ඉතින් ඉතුරු වෙච්ච කෑලි ටික. ඒ ටික තමයි බෙදා ගන්න කෑ ගහන්නේ. ඉතින් අපේ කචිතිව දූපතත් ඉල්ලනවා කියලා මම පොරොන්දු දුන්නා මිනිස්සුන්ට. දැන් ඔන්න යාපනයේ ඉන්න දෙමළුත් මේකට උගේ පැත්තේ ඉන්නවා හොඳේ. යාපනයේ ඉන්න දෙමළුත් රචින දාදා එහෙම හිටියා. හරිද? ඉතින් මේ ගොඩාක් උන් කෑග ගහ මැරෙන්න හදනවා. ඉතින් මං කියන්නේ දෙමළුන්ට මේ කියන්නේ උඹලා ඉන්නව නම් ඒ විදිහට ඉඳපල්ලා නැත්නම් ඉතින් උඹලට වෙන්නේ අර නිදන් හිටපු මිනිස්සු අවුස්සන්න ගියොත් ඇත්තටම ඔය මේ තව දෙයක් කියනවා ඉන්දියාවේ ඉන්න ඔය දමිළ එවුන්ට මේ ඔය හින්දි මිනිස්සු එහෙම කැමති නැහැ. හොඳේ මුස්ලිම් මිනිස්සු එහෙම කැමති නැහැ. උන්ටත් එහෙ විරෝධයක් තියෙනවා. ඒක තමයි උන්ගේ රටේ අර පල්ලෙහාටම දාලා තියෙන උන්ග. තේරුණාද? දැන් අපේ රටෙත් කොනටම දාලා තියෙන උන්ග. එහා කොනවලම ඉන්නේ. ඉන්දියාවට පැත්තේ අරුන්ගේ. එතකොට උන් අර එක ළඟ වගේ ඉන්නේ. උන් අර නිකන් වෙනම ඉන්නේ. උන්ට රටක් නැහැනේ. ඒකෙන් හින්දා තමයි උන් ඔය තරහ වෙලා ඉන්නේ. හරිද? උන් හැදුව ශ්‍රී ලංකාව අල්ල ගන්න. උන්ගේ රට විදිහට. අපි ඊට පස්සේ අයින් කරලා දාලා අපි මර්ධනය කරලා දාලා ශ්‍රී ලංකාව අපේ රට විදිහ උන්ගේ රට විදිහට අල්ල ගන්න තමයි උන් හැදුවේ. හැබැයි උන්ට බැරි වුණා. කොහොම හරි විශේෂම අපි කියන්න ඕනේ. දැන් මේ අවස්ථාවේදී මේ කචිතු දූපත ගැන අපේ පාර්ලිමේන්තුවේ තියෙන කතා බහත් එක්ක විශේෂයෙන්ම සර ප්‍රකාශයක් අපි දුන්න දැක පහුගිය දවස්වල කිසිම හේතුවකින් මේක දෙන්නේ නැහැ. දැන් පොලිටිකල් වාසි ගන්න සමහර කට්ටිය මේ ආණ්ඩුවට විරුද්ධ කට්ටිය එක දේවල් කියනවා මොන දෙනවලු අරක දෙනවලු මේකම දෙනිලු උඹට මෙහෙම වෙයිලු බය වෙන්න එපා මේක දෙන්නේ නැහැ. හැබැයි යාපනයේ දෙමුළු අරුම්මු දඟලන්නත් එපා. එහෙම වුණොත් මේ දකුණ මිනිස්සු අරුම්මු ෆෝම් වෙලා ඔය කෑම කන්න දුන්නා වගේ තමයි උඹලට ඇත්තටම කන්න දෙන්නේ. ඒ ගමන ඉතින් මෙහි කට්ටියක් ගිහලා හෙට මොකක් හරි වුණොත් උඹලට ඉන්න තැනුත් නැති වෙනවා යන්න වෙන්නේ අකුල දාගෙන. උන්ට නටනේ මං කියන්නේ දෙමළුන්ට කියන්නේ විජයගේ පැත්තට නටලා සපෝට් කරන උන්න උඹලා එහෙම ඵලයල්ල මෙහෙ ඉන්න බා. එහෙම ඉඳපල්ලා උති මෙහෙම කොට දෙන්නේ. එහෙමත් මිනිස්සු බලය අතර ගත දවසකට ඒක තමයි වෙන්නේ. හොඳේ. ඉතින් ඒක නිසා පාඩු වෙන කියලා කියනවා මාලිමාණ්ඩු විශ්වාස කරන්න. කොයි වෙලාවකවත් අනුරුකුමාර දිසානායක මහත්මයා ඕක දෙන්නේ නැහැ. ඉතින් ඔබටත් මේක හිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා. කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac එකේ අපෙන්.